අද වීඩියෝවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ජූලි මාසේ මාසික බලාපොර විතර විෂම ලග්න හිමියන්ට. අතරම විෂම ලග්න හිමියන් කියලා කියන්නේ දෙව රාශි වලේ දෙවෙනි රාශියේ හිමි අයට තමයි විෂම ලග්න හිමියන් කියලා කියන්නේ. අපි මුලින්ම ග්‍රහචාරය බලලා කොයි විදිහේ ග්‍රහචාරය සටහන් වෙන්නේ කියලා. අගහරු ලග්න ගතවත් රවි දෙවෙනි බුධ සිකුරු ගුරු සටහන් වෙන්නේ 3 වෙනි. කේතු රාහය 4 වෙනි සටහන් වෙනවා. රාහු ග්‍රහය 10 වෙනි සටහන් වෙනවා. ඒ දෙකම සෙනසුරු ග්‍රහය අයස්ථානයේවත් 11 වෙනි තමයි සටහන් වෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි ග්‍රහචාරය සටහන් වෙන්නේ. ඉතින් අතරම අපි මුලින්ම දැනගන්න කවුරුත් කැමතිනේ ආර්ථික කියලා කොහොම වෙයිද? අපිට මේ සැරේවත් මේ මාසෙවත් අපිට යහපතක් වෙයිද? අතට මුදල් ලැබෙයිද? කරන දේ සාර්ථක වෙයිද? එහෙම නැත්නම් තිබ්බ ටිකක් නැති වෙයිද? මේ අනාදි වශයෙන් අපට එක එක දේවල් හිතට එනවා. ඉතින් ග්‍රහයන් තුළින් අපි දක්වන්නේ මේ කර්ම ශක්තියට ඇතුළත බලපෑම. එහෙමත් එක්කම අපේ ඉන්න වාසි දායක තත්ත්වය මොනවද? අපි අඩුපාඩුවක් වෙනවනේ. ඒවා සකස් කරගන්න කොහොමද කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ලග්නය කියලා කියන්නේ අඟහරු තැන්පත් වෙලා ඉන්න ලග්නේ. ඉතින් ලග්න භාවය කියන්නේ ඔබේ චරිතය, එහෙම නැත්නම් ඉදිතරකම, ක්‍රියාශීලීත්වය, දක්ෂතාවය, හැකියාව, උද්‍යෝගය මෙන්න මේ වගේ දේවල්. ඉතින් අපි එහෙනම් ලග්න භාවය අඟහරු තැන්පත් වීම කියලා කියන්නේ වෙනදාට වඩා ක්‍රියාශීලීත්වය, ක්‍රියාසූරත්වය මේ දෙකම එකට කැටි කර දායාද කොට ලැබෙනවා කියලා කිව්වොත් ඒ තමයි නිවැරදි. ඉතින් ඔනොමයි හේතුව සටහනේ අඟහරු රැහැ ලග්න ගතව ඉන්නවා අනිවාර්යයෙන්ම වේගින් වැඩ කරන කෙනෙක්, වැඩ කාල දාන කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබ කෙලින් වැඩ කරන වෙලාවකට කේන්තියෙන් කෑ ගහලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් කොහොම වුණත් දැනට රවි ග්‍රහය දෙවැනි ගෝචර වෙනවා. දෙවැනි කියලා කියන්නේ ධනස්ථානයේ රවි ග්‍රහය සිටීම කියන්නේ ලෝකේ ප්‍රධානිය, එහෙම නැත්නම් විශ්වයේ ප්‍රධානිය කියලා කියමුකෝ අපි. රවි ග්‍රහය දෙවැනි සටහන් වුණාම මේ ධනය ගැන කතා කරනකොට ටිකක් වේගවත් අර අඩුපාඩු තිබුණු හදාගෙන වැඩි ආදායමක් ලබා ගැනීම වාසනාව තියෙනවා. වෙළඳ ව්‍යාපාර කරන හැටි තමයි හොඳයි. ඒත් ඒකම තමන්ගේ ස්වයං ව්‍යාපාර කරනවනේ, එහෙම නැත්නම් පොෂ් කර්මාන්තය වගේ කටයුතු කරන තමයි හොඳයි. ඉතින් කරන ආර්ථික කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් මිථුන රාශිය තමයි දෙවැන්නේ කියලා ඒ වගේ දෙවැන්නේ රවි ග්‍රහය ප්‍රබලව සටහන් වීම කියලා කියන්නේ ඔබට මිථුන බාධක වගේ හැරිලා කොන ආදාය මාර්ග විවෘත වෙනවා කියනකොත් නිවැරදි. සමහර අයට පුළුවන්නේ ඔන්න ආර්ථික කටයුත්තක් විදිහට තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්, කරන ව්‍යාපාරය නවීකරණය කරගන්න පුළුවන්, අලුත් තාක්ෂණය යොදාගෙන මේ දේවල් කරන්න පුළුවන්. ඒ තුලින් ආර්ථික ලාභ වැඩි වශයෙන් ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඒත් ඒකම 10 වෙනි කිලෝමීටර රැකියා ස්ථානයේ කර්මස්ථානයේ ඒ තුලින් ඔබ කරන කටයුතු වලින් වඩාත් ඔබට ආදායම් ලැබෙන බව ඉඟි පළ වෙනවා. සෙනසුරු ග්‍රහය 11 වෙනි සටහන වෙනවා. ඉතින් සෙනසුරු ග්‍රහය කියලා කියන්නේ යෝගකාරක ග්‍රහය තමයි මේ වෘෂභ ලග්නෙට තියෙන යෝගකාරක ග්‍රහය ගොඩක් හයියක් දෙනවා. ඒ නිසා සෙනසුරු අපල කරන්නේ නැහැ. හැබැයි යම් ආකාරයෙන් උත්පත්ති කේන්ද්‍ර සටහනේ ඔබේ චන්ද්‍රය 11 වෙනි නම් එහෙම නැත්නම් 12 වෙනි නම් අන්න අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ජන්ම ඒ රාත්‍රිය සකස් වෙලා තියෙනවා. ඒ නිසා අර හොඳයි කියලා කිව්ව ඒ කරුණු කාරණා තරමක් අසුභකාරී තත්ත්වයක් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩාල වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒක නිසා මේ පෞද්ගලික කේන්ද්‍ර ස්ථාන බලලා ඊටම නිවැරදි තීන්දුව ගන්න තමයි වඩාත් යහපත් වෙන්නේ විෂම ලග්න හිමියට. ඉතින් ඔබ විෂම ලග්න හිමියෙක් නම් මෙන්න මේ ග්‍රහචාරය හරහා මේ මාසය තාම වැදගත් මාසයක්. ඔබට වඩාත් ඔබ කරන කටයුතු සාර්ථකව ඉදිරියට අරගෙන හැකියාව ලැබෙන මාසයක් බවට පත් වෙනවා. චිත්ත ධෛර්ය වඩාත් වර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙනවා. තුන්වෙනි කියලා කියන සහජ හැකියාවල්. ඔබ තුල තියෙන හැකියාවල් යහපත් බවට පත් කරගන්න. ඒ කියන්නේ හැකියාවල් තුලින් ඔබේ අර වෙනදට වඩා ජයග්‍රහණපත් කරගන්න පුළුවන්. අපි ක්‍රීඩකයෙක් නම් ඒ තුලින් ඔබේ කීර්තිය ප්‍රශංසා ලැබෙන මාසයක් බවට පත් වෙනවා. ඒට තමන්ගම කියලා යමක් දෙයක් කරනවා නම්, නිර්මාණ කරනවා නම්, සංවේදන ශාස්ත්‍ර කෙනෙක් නම් ඒ වගේම යම් අපි හිතමු මාධ්‍ය ශාස්ත්‍ර කෙනෙක් නම් අන්න බැබලෙනවා. ඒ මාසෙ තුල ඔබ කරන වැඩ ඉතාම සාර්ථක වෙනවා. අලුත් අදහස් පහළ වෙනවා. අලුත් දේවල් කරන්න හිතෙනවා. ඒ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, අනාගතය යහපත් කරගන්න අඩිතාලම ලැබෙන මාසයක් බවට පත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ගුරු ග්‍රහය කියන්නේ සහෝදරයන් තිබෙන සමතාවය. ඉතින් වැඩිහිටි සහෝදරයන් අතර සමතාවය තර කරගන්න හැකියාව ලැබෙන බවත් තුන්වෙනි කීවර. සහෝදර ස්ථානයේ ග්‍රහයන් තුන්දෙනෙක් බුධ සිකුරු ගුරු පිටලා තියෙනවා කියන්නේ ඊටම හොඳයි. ඉතින් පෞල් වල තිබුණ යම් ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් ඒව යටපත් කරගෙන ඔබට හොඳ සුබ ඥාති සම්බන්ධතාවය, එහෙම නැත්නම් ඔබ දින සහෝදර සම්බන්ධතාවය වඩාත් යහපත් කරගැනීමේ අවස්ථාව උදා වෙන බව පෙන්වන්න කරනවා. ඒත් එක්කම කතා කිරීමේ හැකියාව, වෙනතර කතන හෝ සංවේදන හැකියාව කියන එක තමයි මනාකොට පිළිහිටලා තියෙනවා. ඒක නිසා ටිකක් වඩාත් යහපත් වෙනවා. ඒත් එක්කම තමයි තමගේ තැන්පත් ධනෙ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අලුතෙන්ම
යම් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවනේ වඩාත් හොඳට හිතලා බලලා සැලසුම් කරලා කටයුතු කරන්න ඒක තම සාර්ථක කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒත් එතෙම රැකියා ස්ථානයේ වගකීම් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට වගකීම් පවරනවා. සමහරට අමතර දේවල් ඔබට පවරන්න පුළුවන්. ඔබට හිතන එක මහා බරක් එහෙම නැත්නම් තවත් වැඩ ගොඩක් පටවලා මේක කරගන්න බෑ කියන තරමට එන්න පුළුවන්. නමුත් අඟහරු ලග්නගත වුණාම ඔබට කාර්යක්ෂම වේදී කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා වෘෂභ ලග්න හිමියන් කියන්නේ පරාජය බාරගන්නේ නැති ඉලක්කයේ තෙක් අවසන් වන තෙක්ම සටන් වදින ලග්නයක් බවට පත් වෙනවා. ඒක නිසා ස්ථිර අදහස් තියෙන නිසා ඔබට ඔබේ ජයග්‍රහණපත් කරගන්න හැකියාව තිබෙනවා. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරනකොට මේ අඟහරුගේ බලපෑම මත හිස හා සම්බන්ධ රෝග තත්ත්වයන් ඇස් රෝග ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙන එක ප්‍රවේශ සම්බන්ධ වඩාත් හොඳයි. යම් අයට උදරාබාධ වලට වඩා අසනීප තත්ත්වයන් පීඩාකාරීව ඇතිවෙන ඔන්න බලපෑම ඇති කරන බව පෙන්වු කරනවා. ඒ තුලින් පෞද්ගලික කෙනෙකුට බලන්නේ වඩාත් හොඳයි. ඒත් එක්කම ස්නායු සම්බන්ධ යම් දේවල් ඇති වෙන්න පුළුවන්. එක අංශයක අතක යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් ඒ ගැන අවදීන් ඉන්න කියලා මතක් කරනවා. අපි අධ්‍යාපන පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම කලා අංශයේ හැකියාව නිර්මාණශීලී අදහස් තියෙන අයට මේකට වඩාත් හොඳයි. ඒ අධ්‍යාපනයේ ඉහළට යන අවස්ථාව උදා වෙනවා. ජයග්‍රහණය කරන්න පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ විභාග වලින් ජයග්‍රහණපත් කරගන්න පුළුවන්. සමහර වෙලාවට රට යන අදහසක් තිබුණා නම් අන්න එවැනි අදහස් ඉෂ්ට කරගන්න අවස්ථාව උදා වෙනවා. විවාහයේදී විශේෂයෙන්ම සහකාරී සමගියක් මතභේද ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉක්මන්කාරී වේගවත් හිතවිලි ඇති කරන මේ අඟහරු රැය ලග්නගත වුණාම ඒකට හත් වෙන්න පේන නිසා සමහර අවස්ථාවලදී යම් ගැටුම් මතභේද ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. එවැනි අවස්ථා උදා වෙනකොට ඔබ ටිකක් කල්පනා වෙයි. ඔබට මේ මාසය තුල යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ මතභේද අවම කර ගැනීම සඳහා කටයුතු කරන තරමටම ඔබට වාසිදායකයි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තමයි තියෙන බාධාවල් අනුතුරු වගේ දේවල් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අඟහරු රැය ලග්නගත වුණාම වේගවත් බවක් ඇති වෙනවා. ඉතින් හදිසි අනුතුරු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මම නැවතත් මතක් කරනවා ඔබේ උත්පත්ති කේන්ද්‍ර සරණ අඟහරු රැය දුර්වල ස්වභාවයක ඉන්නවා නම් 6 8 12 එහෙම ඉන්නවා නම් එහෙම නැත්නම් සෙනසුරු ඒ රාශියකින් ඔබ උත්පත්ති ලැබලා තියෙනවා මේ දවස් දෙක කල්පනා වෙයි. හදිසි අනුතුරු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි තුමු විදුලි හා සම්බන්ධ වැඩ කරනකොට ඔය වහවල ඔය අපි තුමු කොන්ත්‍රාත් වැඩ කරනකොට ඒ නිවාස හා සම්බන්ධ වෙන වැඩ වඩු වැඩ ආයුධ වැඩ කරන අය ඊළඟට මගතොටේ ගමන් කරන වාහන හදවන අය ටික කල්පනාකාරී වෙන්න. මොකද අඟහරු ගහ ළඟම ගත වුණාම ටික වේගවත් බවක් තියෙනවා. හැබැයි කලබලකාරී බවක් තියෙනවා. ඉවසීමෙන් කල්පනාවෙන් ගමන් යනවා නම් අනේදී වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා හැමදේම වඩා කාර්ය බහුලත්වයේදී ඉවසීම අඩු වෙනවා. වේගවත් බව වැඩි වෙනවා. අනේ වුණාම කොට අවදානම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අපි කියන්නේ විශ්වයේ නිර්මාණය තමයි කර්ම ශක්තිය උස් පහත් වෙන බව. ඒ නිසා කර්මෙට ඔබ chance එකක් දෙන්න එපා. බුද්ධිමත්ව කටයුතු කරලා ප්‍රඥාශීලීව කටයුතු කළා. ඒවා යටපත් කරන්න පුළුවන්. විශේෂම මේක පොදු පලාපලයක් වුණත් විශේෂ ලග්න හිමියන්ට ඔබේ දෛවී විශාල වශයෙන් වෙනසක් කරගෙන ඉදිරියට යන වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන මාසයක් බවට පත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒක වඩාත් හොඳයි. ඔබට පුළුවන් ඉරිදා දවසේදී සූර්ය පිරිත අහන්න ඒ වගේම තමයි සත්‍යයන කරන්න පුළුවන් නම් එළක තෙල් පහන් පත්තු කරලා ඉරු දෙවියන්ට එහෙම නැත්නම් අපි කියන සූර්ය නමස්කාරය කරන්න ඒ වගේම සූර්යයාට කරන උපකාරය විදිහට සූර්ය වන්දනාව කරන්න උදේ පාන්දර නැගිටලා එහෙම නැත්නම් එළක තෙල් පහන් පත්තු කරලා අපිට පුළුවන් අන්න විශ්වීය ආකර්ෂණ ලබා ගන්න විසු දෙවියන්ට පින් දෙන පින් දීම තුලින් ඔබට ඒ ආශිර්වාද ලැබීමේ ඔබේ ශක්තිය ඒ වගේම විශ්වීය ආකර්ෂණ ලැබීම තුලින් ඔබට ගැටලු අවම කරගන්න හැකියාව තිබෙනවා. විශ්වයේ ආකර්ෂණය විශ්ව මාතාවගේ ආකර්ෂණය ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා විශේෂයෙන්ම විෂම ලග්න හිමියෙක් නෝබ අනිවාර්යයෙන්ම සිකුරාදා දවසේ නිර්මාංශ වෙන්න ඒ වගේම තමයි මෛත්‍රී භාවනාව සුළු මොහොතක් හෝ කරන්න මතක තබා ගන්න. අනිත් විට මේ ගැටලු ඔබට निराකරණය කර ගන්න පුළුවන්. හරිම පහසුයි.